හෙලෝ කොහොමද ඔයාලට? අද අපි හදන්න යන්නේ කිරි රොටි. අපි බලමු ඒකට මොනවද ඕන වෙන්නේ කියලා. මම අරන් තියෙන මෙතන හලාගත්ත පාන් පිටි, පොල් කිරි, ලුණු ගෙඩි කහමාරක් විතර කපලා, වේජි මිරිස් කෑලි කරලා, ඒ වගේම අපි හදන තව එකට සම්බෝලයක්. ඒකට අපිට ඕන පොල්, රතු ලුණු, අමු මිරිස් සහ සුදු ලුණු. ඊට අමතරව අපිට තව බිත්තරයක් ඕන. තව අපිට අවශ්‍ය වෙනවා කහකුඩු, ලුණු සහ අබ. මෙන්න මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉස්සෙල්ලාම මම කරන්න හදන්නේ අපි මේ හලාගත්ත පාන් පිටියකට මම කහකුඩුයි ලුණු කුඩුයි අවශ්‍ය ප්‍රමාණයෙන් දාලා ඒක හොඳට ටිකක් කලවම් කරගෙන මෙන්න පාන් පිටියේ ඒ ටික චුට්ටක් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම ඒකට දාගන්නවා අපි අර ලෑස්ති කරගත්ත පොල් කිරි. මෙන්න මෙහෙම මේ පොල් කිරි එක දාලා හොඳට මේක උක්කු මිශ්‍රණයක් වෙන හදාගන්නවා. ගොඩාක් උක්කු වෙන්න අවශ්‍යත් නැහැ. සාමාන්‍ය තරමට පුරාම ඇති. ගොඩාක් දියාරු වෙන්නත් බෑ. මෙන්න මේ ගාන. ඇතිනේ. මේ ගානට පුරාම ඇති. ඊට පස්සේ මම කරන්නේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා ඒක රත් වුණාට පස්සේ අපි අර කපාගත්ත ලුණු ගෙඩි කහමාර තියෙන්නේ. ඉස්සෙල්ලා මේකට අබ ටිකක් දානවා. මේක සූදුරුත් දාන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ අබ ටික බැදගෙන එනකොට මම අර ලුණු ගෙඩි කහමාර කපාගත්ත ලුණු ගෙඩි කහමාරක් දාලා ඒක මෙන්න මේ ගානට බ්‍රවුන් කලර් වීගෙන එනකොට ඒකට මම දාන අර කපාගත්ත වේජ් මිරිස් කෑලි ටිකයි කරපිංචයි. කරපිංච කෑලි කපාගත්ත කමක් නැහැ. මෙන්න මෙහෙම මේක හොඳට තෙම්පරාතු කරලා ඊට පස්සේ මම මේ තෙම්පරාතු එක අපි අර හදාගත්ත මිශ්‍රණයට දාගන්න. පාන් පිටි මිශ්‍රණයට. දාලා ඒකත් හොඳට මේ විදිහට හොඳට අර ටික මික්ස් වෙන්න අර පාන් පිටි එකේ මෙහෙම කලවම් කරගන්නවා. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ආපහු පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා ඔයාලා කැමති හැන්දකින් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන දාලා මේක අර පෑන් කේක් එක වගේ මෙහෙම රොටිය වගේ හදාගන්න. වැඩි වෙලා යන්නේ මේ වැඩේට බොහොම චුට්ට වෙලාවයි යන්නේ රොටිය ඉක්මනට හැදෙනවා. ඊට පස්සේ අපි බලමු මේකට කන්න මොකද්ද මම හදාගත්තේ සම්බෝල කියලා. ඉස්සෙල්ලාම මම මිරිස් කුඩු තේහෙඳි 4ක් විතර දාගෙන ඒකට වතුර චුට්ටක් දාලා හොඳට ඝනකම් මිශ්‍රණයක් වෙන හදාගන්නවා. මේ වතුර චුට්ටක් දාලා මෙන්න හදාගෙන ඊට පස්සේ මම බ්ලෙන්ඩ් කප් එකට දාගන්නවා අපි අර ලෑස්ති කරගත්ත රතු ලුණු ටිකයි අමු මිරිස් ටිකයි සුදු ලුණු ටිකයි ඊට පස්සේ දාගන්නවා අපි ලෑස්ති කරගත්ත පොල්. ඊට පස්සේ ඒ පොල් එකටම දාගන්නවා අපි අර උකුට හදාගත්ත මිරිස් කුඩු ටික. ඒක දාලා ඒ මිරිස් කුඩු ටිකට මම ඔය ඒ දැම්මේ වතුර නෙමෙයි ඒකට මම පොල් කිරි දාලා තියෙන්නේ. ඒකට පොල් කිරි දාලා මේක මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ඒකට අපිට රස අනුව ලුණු සහ දෙහි. දෙහිස්ම මේකට වැඩි වෙන තරමට මේක හරියම රසයි. මෙන්න මෙහෙම දෙහි මික්ස් කරලා මේක හොඳට කලවම් කරගන්නවා. මෙන්න මේ විදිහට ලුණු කුඩුයි දෙහි දාලා හොඳට මික්ස් කරගන්නවා. හරි.